අන්‍යංගසේ යරුම් සියලු දෙනාටම ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අද දවසෙත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නාරා කොරියන් ඇකඩමි ආයතනය විසින් ගෙනෙන 2025 කොරියානු භාෂා විභාගය සඳහා පැවැත්වෙන පාඨමාලාවේ තුන්වෙනි කණ්ඩායමත් එක්ක නේද? කවුද? සෙහානි නේද පුතේ? ඔයාට ඇහෙනවද මම කියන දේවල්? ඔව් සර්. හරි. කවුද අනිත් එක කවුද ඉන්නේ? ප්‍රසාද්. ඇහෙනවනේ කට්ටියටම? ඔව් සර් ඇහෙනවා සර්. එහෙමනම් අද දවසේ අපි පාඩම පටන් ගමු නේද? අලුත් අද මුලක ඉඳන් යන්නේ දැන් ඔයාලා ගාව පොත් තියෙනවද? පොත් තියෙනවද? සයානි පොත් තියෙනවද? තියෙනව නේද? ඔව් සර්. හරි හරි. එහෙමනම් පොත පෙරලා ගන්න. දැන් අද මම ඉස්සරෝම ඔයාලට කියලා දෙන්නම් මේ කොරියානු භාෂාව. දැන් අපි කොරියානු භාෂාව ඇයි ඉගෙන ගන්න? ඇයි ඉගෙන ගන්නෙ? හේතුව තමයි කොරියාවට නේද ජොබ් එකකට යන්න තමයි මේ විභාගයට තමයි අපි මේ ඉගෙන ගැනීම කරන්නේ. එතකොට අද දවස් නම් අපි මේ ඉගෙන ගන්න පුතේ අලුත් භාෂාවක් විදේශීය භාෂාවක්. එතකොට මේක ඉගෙන ගැනීමේදී ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් නේද? බාධා එන්න පුළුවන්. ඒ හැම එකක්ම ජයගෙන නේද? ඒවට පයින් පාරක් හරි ගහලා නේද? ඉදිරියට යන්න ඕන. හරි. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ කොරියානු භාෂාව කොහොමද ආරම්භ වෙන්නේ කියලා. කොරියානු භාෂාව ආරම්භ වෙන්නේ 1423. ඔයාලා දන්නවා 1423 නේද? මගේ ඔය කලින් ක්ලාස් වල හිටපු ළමයිනුත් ඉන්නව නේද? 23 තමයි මේක ආරම්භ වෙන්නේ මේ කොරියානු භාෂාව. එතකොට මේ කොරියානු භාෂාව හැදුවේ කවුද? කොරියාවේ තිබ්බා මේ ජොසොන් කියන රාජවංශය. ජොසොන් කියන රාජවංශයේ හිටපු සෙජෝන් රජුරුව තමයි කොරියානු භාෂාව ලෝකයට නැත්තම් කොරියානුවන්ට නිර්මාණය කරලා දෙන්නේ. හරි ලේසි භාෂාවක් ඉගෙන ගන්න මං හිතන්නේ ඕන පොඩි ළමයෙකුට තේරෙන භාෂාවක් තමයි මේ කොරියානු භාෂාව කියලා කියන්නේ. අමාරු එහෙම නෑ නේද? දැන් මෙතන ක්ලාස් වලට ආපු ළමයිනුත් ඉන්නවනේ නේද? නේද ප්‍රසාද්? කොරියානු භාෂාව කියන්නේ අමාරු භාෂාවක් එහෙම නෙමෙයි. හරි ලේසි භාෂාවක්. ඉතින් මේක එතකොට මේ දැන් මම ඔයාලට කියලා දුන්නා කවුද මේ කොරියානු භාෂාව හැදුවේ කියලා. හරි. ඊට පස්සේ දැන් මේ සේජෝන් රජුරුවන් දැන් මේ කොරියානු භාෂාව හදන්නේ. මෙයා මේක උපමා කරනවා මොකේටද? අහස, මිනිසා, පොළව. මේ තුනට තමයි කොරියානු භාෂාව උපකල්පනය කරලා තියෙන්නේ. ඒක ඔයාලා දැන් මතක තියාගන්න ඕනේ මේව. නැත්තම් ඔයාලා පොත්තරන් ලියා ගන්න ඕන. දැන් මේ කියන දේවල් නේද? මම කියන්න දෙයක් නැහැ. මට ඉන්නේ ඔක්කොම ලොකු ළමයින් අවුරුදු 16ට වඩා වැඩි ළමයි ඉන්නේ. ඒතකොට ඔයාලට කියන්න ඕනේ නැහැ. දැන් අපි ඉගෙන ගන්නකොට මොනවද කරන්න ඕනේ කියලා. නේද? ලෙක්චර් එකක් යනකොට ලෙක්චර් එකේ තියෙන අවශ්‍ය දේවල් කරුණු ටික ඔයාලා අනිවාර්යෙන් පොතක සටහන් කරගන්න ඕන. ඉතින් ඕක මම කියන්න ඕනේ නැහැ නේද? එතකොට සේජෝන් රජුරු පුතේ කාටද මේ කොහොමද මේ කොරියානු භාෂාව උපකල්පනය කරන්නේ? අහසට. මේ බිඳුව කියන එක තමයි අහසට නේද? දැන් මම මෙතන ඔයාලට ලියලා පෙන්නන්නම් මෙහෙම. ඔව් මෙහෙම ලියලා පෙන්නන්නම් ඈ. අපි යමුකෝ නෝට්පෑඩ් එක නේද? නෝට්පෑඩ් එකට ගිහිල්ලා මම පෙන්නන්න ඔයාලට ලියලා කොහොමද කරන්න කියලා නේද? හරි. ඔන්න ඔහොමයි ලියන්නේ. බිඳුව අපි දැන් සාමාන්‍ය ඉස්සරෝම මේ බිඳුව කියන එකනේ. බිඳුව කියන එක තමයි මෙන්න මේ තියෙන්නේ. බලමු. මෙන්න මෙහෙම නේද? මෙන්න මේ බිඳුවට තමයි මෙයා මොකද්ද උපමා කරන්නේ? අහසට උපමා කරන්නේ මෙන්න මේ බිඳුව. ඒතකොට බිඳුවේ තියෙන උපකල්පනය තමයි අහස. ඊට පස්සේ මේ ඉරි කෑල්ල දැන් මේ මෙහෙම වදින කෙලින් ඉරි කෑල්ල. මේ බලන්න. මේ කෙලින් ඉරි කෑල්ල මිනිසට උපමා කරනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ හරස් ඉරි කෑල්ල. හරස් ඉරි කෑල්ල උපමා කරන්නේ කාටද? හරස් ඉරි කෑල්ල උපමා කරන්නේ ඔයාලට ස්ක්‍රීන් එක පුතේ පේනවද? ළමයි ස්ක්‍රීන් එකේ පේනවද? නෑ සර් පේන්නේ. පේන්නේ නැද්ද? එහෙනම් කියන්න. ඔව්. නෑ සර් පේන්නේ. පොඩ්ඩක් ඉන්න ඈ.
දැන් පේනවද පුතේ? හරි සර්. හරි. එතකොට මෙන්න මේ බිඳුවට තමයි අහස උපමා කරන්නේ. කෙලින් ඉරි කෑලි උපමා කරනවා මිනිස්සයාට. හරස් ඉරි කෑලි උපමා කරනවා කාටද? පොළවට නේද? අහස මිනිසා පොළව. ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ කොරියානු භාෂාව සේජෝන් රජුරුවෝ උපකල්පනය කරලා තියෙන්නේ. එතකොට කොරියානු භාෂාවේ පුතේ අකුරු තියෙනවා කීයක්ද? අකුරු 40ක් තියෙනවා. අකුරු කීයක් තියෙනවද? අකුරු 40ක් තියෙනවා. ඉතින් ඒ අකුරු 40 නේද? අපි හිමීට ඉගෙන ගන්න ඕන. එතකොට භාෂාවක් ඉගෙන ගන්නකොට සාමාන්‍ය භාෂාවක තියෙන පුතේ දැන් අපි අලුත් භාෂාවක් නෙමෙයි ඉගෙන ගන්න. එතකොට මේකදී අපි ඉගෙන ගැනීමට අපි උපක්‍රම ටිකක් පාවිච්චි කරන්න එපා නේද? භාෂාවක් ඉගෙන ගන්නකොට අර කරදර බාධක එනවා. තේරුණාද? ඊට අමතරව අපි පාඩම් කිරීමට නේද? අපි උපක්‍රම ටිකක් පාවිච්චි කරන්න ඕන. මතක තියාගන්න ක්‍රම තියෙනවා. ඒ වගේ ඔය තියෙනවා දැන් මම වීඩියෝස් දාලා තියෙනවා YouTube channel එකේ. මේ ඒවා බලන්න. තේරුණාද? ඒවත් බලන්න. එතකොට අද දවසේ පොත තමයි මම කරන්නේ ඔයාලට. නේද? දැන් ඔන්න මම ඔයාලට කියලා දුන්නා මූලිකව කවුද මේ කොරියානු භාෂාව හැදුවේ නේද? ලිව්වේ කවුද? ඒතකොට සේජෝන් රජුරුවෝ කොහොමද මේක උපමා කරේ? මේ හැමදේම දැන් මම ඔයාලට කියලා දුන්නා. මේවා මතක තියාගන්න. හරි. එතකොට තව කියනවා නම් කොරියානු භාෂාව ගැන අපි කතා කරද්දී කොරියානු භාෂාවේ අකුරු තියෙනවා කීයද? 40ක්. දැන් සිංහල භාෂාවේ නම් ඉස්සර තිබ්බේ මොකද්ද? ඉස්සර තිබ්බේ සුද්ධ සිංහල හෝඩිය කියලා නේද? අර කියන්නේ සුද්ධ සිංහලෙන් එහෙම අහගන්න එපා කියලා නේද? ඒක නෙමෙයි ඈ. ඉස්සර තිබ්බේ මොන භාෂාවද? මොන හෝඩියද? සුද්ධ සිංහල හෝඩිය. දැන් තියෙන්නේ මිශ්‍ර සිංහල හෝඩියක්. එතකොට කොරියානු භාෂාවේ 1423 ආරම්භ වුණ ඒ අකුරු ටිකම තමයි තාමත් තියෙන්නේ. ඉතින් කොරියානු භාෂාවේ එහෙම අකුරු වෙනස් වීමක් වෙලා නැහැ. නේද? හරි අනිත් කාරණේ තමයි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේනකොට මේ 2025 කොරියානු භාෂා විභාගයට ඇඩ්මිෂන් ලබා දීම තාම සිදුුනේ නැහැ. ඉදිරියේදී සිදුවේ කියලා හිතනවා. දැන් මේ සාමාන්‍යයෙන් වෙබ් එකේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඒක හින්දා තමයි මේ ගොඩාක් දුරට මේ කොරියානු භාෂා විභාගය මේ තාමත් පවත්වන්න කටයුතු යොදලා නැත්තේ නේද? හරි. එහෙමනම් ඔයාලා පොත තියෙනවානේ. පොත් පෙරලා ගන්නකෝ. දැන් කොරියානු භාෂාවේ අකුරු කීයක් තියෙනවද? අකුරු තියෙනවා 40ක් නේද? අකුරු තියෙනවා 40ක්. මේ 40 තමයි දැන් අද අපි ඉගෙන ගන්න යන්නේ. හරි. අපි පොතට ගිහිල්ලාම කතා කරමු කොහොමද මේක අපි අද දවසේ අපි ඉගෙන ගන්න කියලා. දැන් මම වැඩි ඔයාලට හඳුන්වා දීමක් කරන්න යන්නේ. දැන් අපි අද ඉඳන් අද දවස් නම් පොත අපි පටන් ගන්න තියෙන්නේ. මේ පොතේ දැන් ඔයාලට මේ පොත තියෙන ඔයාලා ගාව. දැන් ඔයාලා හිතන්න එපා පුතේ දැන් මේ සිලබස් එක අලුත් වීමක් වෙලා තියෙනවානේ. නේද? සිලබස් එක අලුත් වීමක් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට දැන් සුසිපාට තියෙන්නේ මේ පොත නෙමෙයි. හැබැයි ඔයා නිෂ්පාදන විභාගේ ලියනවා නම් මේ පොත තමයි ඔයාට හරියන පොත. ඉතින් මේකේ අර පාඩම් වැඩි වීමක් වෙලා තියෙනවා. එතකොට සිලබස් එකක් වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි පොඩි කාලේ යනකොට ඉස්කෝලේ යනකොට අපිට තිබ්බේ ඇවිල්ලා නේද? අපිට තිබ්බ පාඩම් නෙමෙයි දැන් ඉන්න ළමයිට තියෙන්නේ. එතකොට සිංහල භාෂාවේ වචන වෙනස් වුණාද? අකුරු නම් ටිකක් වෙනස් වීමක් වෙලා තියෙනවා. හැබැයි වචන වෙනස් වුණෙත් නැහැ. ඒ වගේම ශබ්ද වෙනස් වුණෙත් නැහැ නේද? ඒ වගේම ශබ්දවල තේරුම් වෙනස් වුණෙත් නැහැ. ඉතින් මොනවත් වෙනස් වෙලා නැහැ. කොරියානු භාෂාවෙත් එහෙමයි. සිලබස් එක වෙනස් වීමක් වෙලා තියෙනවා. පාඩම් 6ක්. ඒ කියන්නේ නැවතැනීම් අංශය, අලුතෙන් ආපු සේවා කියන අංශය, ඒවට පාඩම් වැඩි වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව ව්‍යාකරණ 3ක් හෝ 4ක් වැඩි වීමක් වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යාකරණ කොරියානු භාෂාවේ තිබ්බ ව්‍යාකරණ. හැබැයි අර සිලබස් එකේ තිබ්බ නැති ව්‍යාකරණ. දැන් ඒකට අපි මොකද්ද කරන්නේ? ඒකට අපි කරන්නේ මේ පොත අපි කරගෙන ගිහිල්ලා ඊට පස්සේ නැවත අර ව්‍යාකරණ කතා කරනවා. එතකොට මේ පොතේ තියෙන මේ පාඩම් ටික බැලුවා නම් මේ පාඩම් වල තියෙන වචන ටික පාඩම් කරා නම් ඒ හොඳටම ඇති. එතකොට ප්‍රශ්නයක් නෑ ඒක. තේරුණාද? මේ පොත ඔයාලා ෆලෝ කරා නම් හොඳටම ඇති. මොකද ප්‍රශ්න රටා වෙනස් වෙන්නේත් නැත්තම් නේද? භාෂාව වෙනස් වෙලත් නැත්තම් සිලබස් එකට පාඩම් 6ක් අලුත් වෙලා තියෙනවා. දැන් ඉස්සර තිබ්බ පොඩි කාලේ අපිට තිබ්බ දේවල් නෙමෙයි අද අලුත් සිලබස් වල තියෙනවා. ඒ වගේ මේකෙත් එහෙමයි. ඒක එච්චර ලොකුවට හිතන්න එපා. මේ පොතම තමයි.
දැන් ඔයාලට පුළුවන් බලන්න 6 වෙනි පාඩමේ තියෙන තුවාන් නිම්නිදා. තුවාන් නිම්නිදා කියන මෙව් එකේ චගිසොග එකක් නියන්නේ. චගිසොග කියන්නේ තමන් ගැන හැඳින්වීම. ඒතකොට තමන් ගැන හැඳින්වීමේදී අලුත් පොතේ තියෙන මොකද්ද පළවෙනි පාඩම චගිසොග හගි. ඉතින් අරකේ චගිසොග හගි කියලා තියෙනවා. ඉතින් මේ වචන හැම එකක්ම මේ පොතේ තියෙනවා. ඉතින් එහෙම තමයි ඒක වෙලා තියෙන්නේ නේද? හරි. එහෙනම් අපි යමු පාඩමට. පළවෙනි පාඩමේ මාතෘකාව තමයි මොකද්ද? හංගල් ඉකිගි. හංගල් ඉකිගි. කොහොමද මේක શબ્ද කරන්නේ? හංගල් ඉකිගි. මේ කියන්නේ ඇවිල්ලා කොරියානු හෝඩිය කියවීම පළවෙනි කොටස. එතකොට දැන් සිංහල හෝඩියට මොකද්ද කියන්නේ? සිංහල හෝඩිය. ඒතර කොරියන් හෝඩියට මොකද්ද කියන්නේ? මෙන්න මේ නම. හංගල් කියන නම නේද? හංගල් කියන්නේ කොරියානු හෝඩිය කියන එක. එතකොට ඉකිගි නේද? ඉකිගි කියන්නේ මොකද්ද? කියවීම කියන එක. එතකොට මේ පළවෙනි කොටස තමයි අපි කතා කරන්නේ. පළවෙනි කොටසේ ආට පේනවා මේ පොතේ මෙන්න මෙහෙම තියෙනවා නේද? හංගල්. හංගල් කියන්නේ මේ කොරියානු හෝඩිය කියන එක. දැන් අද දවසේ දැන් සාමාන්‍ය අපි භාෂාවක් ඉගෙන ගන්නකොට භාෂාවේ තියෙනවා අකුරු සෙට් එකක් නේද? සිංහල භාෂාවේ 60ක් විතර තියෙනවා. දැන් කොරියානු හෝඩියේ තියෙන 40යි. මෙන්න මේ අකුරු 40 ස්වර සහ ව්‍යංජන කියලා කොටස් දෙකකට බෙදනවා. නේද? ස්වර සහ ව්‍යංජන. මේ ස්වර අකුරු කියන්නේ මොනවද? ස්වර අකුරු කියන්නේ මොනවද පුතේ? තනිව ශබ්ද කරන්න පුළුවන් අකුරු. නේද? තනිව ශබ්ද කරන්න පුළුවන් අකුරු වලට අපි කියනවා ස්වර අකුරු කියලා. ඒතකොට තනිව ශබ්ද කරන්න බැරි අකුරු වලට අපි මොනවද කියන්නේ? ව්‍යංජන අකුරු කියලා. එතකොට මෙන්න මේ අකුරු දෙකේ සුසංයෝගය තමයි අකුරක් බවට නිර්මාණය වෙන්නේ. කියන්නේ කියවන්න පුළුවන් අකුරක් හැදෙන්නේ ওই දෙක එකට එකතු වෙනකොට. මේ කියන්නේ මම කියන්නේ ව්‍යංජන පැත්ත. ස්වර අකුරු නම් කොහොමත් තනියෙන් කියවන්න පුළුවන්. එතකොට මෙන්න මේ භාෂාවේ තියෙන අකුරු ටික එකතු වෙලා තමයි සාමාන්‍ය අපේ නමක් නිර්මාණය වෙන්නේ. මොකක් හරි නමක් හරි නේද? පදයක් නිර්මාණය වෙන්නේ, වචනයක් නිර්මාණය වෙන්නේ මේ අකුරු වලින්. එතකොට මේක ඉදිරියට අපි ඉගෙන ගන්නවා අකුරු සංයුක්ත කරන හැටි, අකුරු ගලපන හැටි. මේ හැමදේම මේ පළවෙනි පාඩම තුලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට අද දවස් තාම නේද අපි තාම මොන්ඩිසෝරියේ ඉන්නේ නේද? තව සාමාන්‍යයෙන් ලොකු ළමයි වෙනවා නම් පාඩම් 15ක් 16ක් විතර යන්න ඕන. තාම ඉන්නේ කොයි වයසද? මොන්ඩිසෝරි වයසේ. දැන් ඉස්සර අපේ අම්මලා ඔයාලට මතක ඇතිනේ පොඩි කාලේ මොකද්ද කරන්නේ? අපේ අකුරක් ලියලා දෙනවා, අයන්න ලියන දෙනවා මේක උඩ ලියපන්. ඉතින් ඒ වාගේ අපිත් දැන් අකුරු ටික හිමීට පුරුදු වෙන්න ඕන. නේද? මේ අකුරු අමාරු නෑ, ලේසි අකුරු. ඔයාලට පේනවා ඇති මේක දැක්ක ගමන්ම කියවන්න පුළුවන්. හරි. ඊට පස්සේ පොතේ මොකද්ද තියෙන්නේ? මෙන්න මෙහෙම දෙවණියට කියලා තියෙනවා හංගුගායි එම්ජොල් කුසොන් කියලා. මේ කියන්නේ ඇවිල්ලා කොරියන් අකුරු නිර්මාණය. දැන් ඔන්න අපි අද දවසේ ඉගෙන ගන්න යන්නේ. දැන් අපි අකුරු තාම ඉගෙනගෙන නැහැ. දැන් බය වෙන්න එපා. යකෝ අකුරු ඉගෙනගෙනත් නැහැ. තාම මේ අකුරු මේ ජොයින් කරන්න උගන්වනවා. මේක මොකද්ද නේද? මොකද හැමදේම අපි මූලිකව දැනගෙන තමයි අපි අකුරු ටික ලියන්න ගන්න. නේද? එහෙමනේ. මේ කියන්නේ මොකද්ද? තියනවා හංගුගෝ අයි එම්ජොල් නේද? එම්ජොරනේ කජි. නේ කජි නේද? නේ කජි පන්සිගරෝ ඉරෝජිම්නිදා. මේ කියන්නේ මොකද්ද? කොරියානු භාෂාවේ මේ අකුරු එකතු කිරීමේ ක්‍රම කීයක් තියෙනවද? නේ කජි 4 දක්වා 4 ආකාරයකට මාරු වෙනවා කියලා තමයි නේද? 4 ආකාරයකට වෙනස්ව මාරු වෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ මම යනවා නෝට්පෑඩ් එකට. නෝට්පෑඩ් එකේ මම පෙන්නන්නම් දැන් ඔයාලට මෙන්න මේ අකුරු උදාහරණ ඇතුව කොහොමද මේ අකුරු අපි ගලපන්නේ කියලා. දැන් මම කියවනේ භාෂාවක තියෙන අකුරු නේද? හෝඩියේ තියෙන අකුරු, මේ හෝඩිය අකුරු නමකට ගලපන්න එපා. දැන් මගේ නම අසේල නම් අසේල කියන නම අයන්න හොයා ගන්න ඕන, සයන්න ගන්න ඕන. දැන් මේ හදන්න එපා. ඒක තමයි ගැලපීම කියන්නේ අකුරු ගලපන හැටි. ස්වර අකුරත් අනිව පිටනවා, ස්වර සහ ව්‍යංජන එකතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි ওই නමක අකුරක් නිර්මාණය වෙන්නේ නේද? දැන් බලමු මෙන්න මෙහෙම පළවෙනි එකේ කියලා තියෙනවා කොහොමද කියලා තියෙන්නේ? මුවම් සොර. මුවම් කියන්නේ මොනවද? සොර අකුරු වලට. එතකොට මේ මුවම් කියන සොර අකුරු දැන් අපේ සිංහල භාෂාවේ නමක් ගත්තොත් නේද? සිංහල භාෂාවේ නමක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් මගේ නම අසේලනේ. ඉතින් අසේල කියන නම බලන්න පිහිටලා තියෙන හැටි අයන්න පිහිටන්නේ සොරයක් තනිව පිහිටන්නේ වචනේ සොරයක් තනිව පිහිටන අවස්ථාව. තේරුණා නේද මම මේ කියපුද? එතකොට සේ අකුර හැදෙන්නේ කොහොමද? අල්ස යන්න දන ඒ යන්න සේ. අන්න මොන අකුරක්ද ආයෙතෙන්ද? ව්‍යංජන අකුරකුයි ස්වර අකුරකුයි එකතු වුණා. අන්න හැදුණා මොකද්ද? සේ අකුර. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ලයන්නනේ. ලයන්න හැදෙන්නේ අල්ලා යන්න දන අයන්න. එතකොට සිංහල භාෂාවේ පුතේ ස්වර අකුරු තනිව පිහිටනවා, ව්‍යංජනයි ස්වරයි විතරයි එකතු වෙන්නේ.
දැන් කොරියානු භාෂාව කියන්නේ අපේ සිංහල භාෂාවේ ක්‍රම දෙකකට තමයි අකුරු එකතු වීම වෙන්නේ. හැබැයි කොරියානු භාෂාවේ අකුරු එකතු වීම තියෙනවා ආකාර 4කට. ඒ ආකාර 4 තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ. නේද? පළවෙනි අවස්ථාව මුවම් කියලා තියෙන බලන්න පොතේ මුවම් කියලා තියෙනවාද කියලා. ඒ කියන්නේ සොරා අකුරු තනිව පිහිටන අවස්ථාව. මෙන්න මෙහෙම. දැන් මෙන්න මේක ගන්නකො. මේ අකුරට අපි කියනවා මොකද්ද මේ අකුර? ඕ අකුර. මේ ඕ කියන්නේ කීයද? ඕ කියන්නේ 5. නේද? එතකොට මේක වචනයක් නේ. ඕ කියන්නේ 5. කොරියානු භාෂාවේ තියෙන වචනයක්. නේද? අපේ නම් සාමාන්‍යයෙන් අපේ සිංහල භාෂාවේ තනි අකුරේ නේද? වචන තියෙනවානේ. ඉතින් මේ ඕ කියන්නේ කීයද? ඕ කියන්නේ 5. නේද? හරි. මෙන්න මෙහෙම වචනවල දැන් අපි කියන්නේ වචනයක් කියන්නේ මෙහෙම අපි ලියන් යනකොට මේ වචනේදී මේ සොර අකුර තනිවයි පිහිටන්නේ. දැන් ඔයාලට මම නිතරම කියන දෙයක් තමයි සොර අකුරක් වචනයක තනිව පිහිටද්දී මොකද්ද තියෙන්න ඕනේ? කොහොමද ලියන්න ඕනේ? බිඳුවත් එක්ක තමයි ලියන්න ඕනේ. ඒක මම මුලින්ම ඔයාලට කියපු දෙයක් නේද? කොහොමද ලියන්නේ සොර අකුරක් අපි ලියනකොට මෙන්න මේ බිඳුව කියන ව්‍යංජන අකුරත් එක්ක එකතු කරලා තමයි මේ විදිහට තමයි ඕ කියන සොරේ අපි ලියන්න ඕනේ. එතකොට ඒක අනිවාර්යයි. ඊට පස්සේ තියෙන පුතේ මොකද්ද? ඊට පස්සේ තියෙනවා මේ ව්‍යංජන ස්වර කියලා. නේද? ඊට පස්සේ අකුරු එකතු වීමේ කියන්නේ අකුරු එකතු වීමේ ක්‍රමය මොකද්ද? ව්‍යංජනයි ස්වරයි. දැන් අපි ව්‍යංජන අකුරක් ගමු. ව්‍යංජන අකුරක් අපි ගමු කයන්න නේද? අල් කයන්න. අල් කයන්න ගන්නවා. මෙන්න අල් කයන්න තියෙනවා. දැන් මේක කයන්නද අල් කයන්නද? මේක ව්‍යංජන අකුරක් අල් කයන්න. එහෙනම් මේකට ධන එකතු වෙන්න ඕන මොකද්ද? මේකට එකතු වෙන්න ඕනේ මොකද්ද? මොකද්ද එකතු වෙන්න ඕනේ? ව්‍යංජන අකුරක්ද සොර අකුරක්ද? සොර අකුරක්. ඔන්න මම සොර අකුරත් අපි වෙන්න මේක එකතු කරමු. ආ කියන අකුර. දැන් සිංහල භාෂාවේදී මේ කොහොමද වෙන්නේ? අල් කයන්නටද ව්‍යංජන අකුරක් නේද? ව්‍යංජන අකුරක් කියන්නේ අල් කයන්න නේද? එතකොට ආ අකුර කියන්නේ සොර අකුරක්. එතකොට මෙන්න මේ දෙක එකතු වෙනවා. දැන් මේ දෙක එකතු වෙනකොට මේ මෙතන තියෙන මේ අකුර මොකක්ද? ඔයාලට මම මේක රැස් එකෙන් පෙන්නන මෙන්න මේ අකුර ඇවිල්ලා ව්‍යංජන අකුරක්. දැන් මම කියවනේ බිඳුව කියන ව්‍යංජන අකුර එකතු කරලා තමයි සොර අකුරු ටික ලියන්නේ. නේද? ඒක ඔයාලා දන්නවා. එතකොට මෙන්න මේ ව්‍යංජනය කියන එක මේ ආ අකුරත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මෙතන තියෙන අන්න શબ્දයක් නැහැනේ නේ. එතකොට ආ අකුරත් එක්ක සම්බන්ධ වෙනවා සමගම මෙයාගේ මේ අල් කයනු ගතිය කියන හල් ගතිය නිහඬ වෙනවා. හල් ගතිය නිහඬ වෙලා කා කියලා හැදෙනවා. නේද? එතකොට මෙතන ව්‍යංජනේ සොරයා එකතු වෙනවනේ. එකතු වෙනකොට අන්න අර ව්‍යංජන කියන ගතිය එහෙම නැත්නම් හල් ගතිය නැති වෙනවා. නැති වෙලා අන්න අයන්නත් එක්ක එකතු වෙනවා. නේද? එතකොට ඔන්න කා අකුර හැදෙනවා. මේ පැහැදිලිද පුතේ මම මේ කියන දේවල්? පැහැදිලිද පුතේ? පැහැදිලි නේද? හරි. ඔන්න ඔය විදියට තමයි මේ අකුරු එකතු වීම වෙන්නේ. එතකොට මේ අපි මොකද්ද මේ දෙවෙනි අවස්ථාව මේ මොන අවස්ථාවද මේකට අපි කියන්නේ? ස්වර දෙවෙනි අවස්ථාව ව්‍යංජන ස්වර නේද? ඔව් ව්‍යංජන ස්වර. එකතු වුණු අවස්ථාව තමයි මේ අවස්ථාව. එතකොට කොරියානු භාෂාවේ වචනයක එකතු වීමේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ අපි යමු තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව තියෙන්නේ මොකද්ද? තුන්වෙනි අවස්ථාව මෙතන කියලා තියෙනවා ස්වර ව්‍යංජන එකතු වෙනවා කියලා. මෙන්න මම ලියනවා ස්වර අකුරක්. ඔන්න ලිව්වා. ඊට පස්සේ එකතු කරන මොන අකුරක්ද? මෙන්න මේ ව්‍යංජන කියන අකුරක්. නේද? ව්‍යංජන කියන අකුරක්. නේද? අපි මේක ලියමුකෝ බලන්න. ඕක ඔන්න. දැන් මොකද්ද මේක කොහොමද අපි එකතු කරන්නේ? දැන් මේක එකතු වෙන්න මම කියලා දීලා තියෙනවනේ. ස්වර අකුරේ යම් තැනකද බිඳුව තියෙන්නේ. බිඳුව ගාවට තමයි අර ව්‍යංජන අකුර යන්න ඕනේ. මොකද ඒක ව්‍යංජන අකුරක් ඉන්නේ. මොකද්ද ක්‍රමේ? ස්වර අකුරේ යම් තැනකද බිඳුව තියෙන්නේ. බිඳුව ළඟට යන්න ඕන මොකද්ද? මෙන්න මේ අකුර. එහෙනම් මෙයා ගිහිල්ලා මෙතනින් ලියන්න ඕන නේද? මෙන්න මෙතනින්. මේ බිඳුව ගාවින් ලියන්න ඕන. මෙන්න මේ විදියට. බේන් තියෙනවා. ඕන් තියෙනවා. බලන්න. මේ කීවෙනි අවස්ථාවද? මෙයාලා තුන්වෙනි අවස්ථාව. එතකොට හතරවෙනි අවස්ථාව මොකද්ද? හතරවෙනි අවස්ථාව තමයි චාම් වම් චාම්. මේ කියන්නේ මොනවද? චාම් වම් චාම්. ව්‍යංජන ස්වර ව්‍යංජන. ඒකත් කොරියානු භාෂාවේ මේ අකුරු එකතු කිරීමේ ක්‍රමයක් නේද? මොකද්ද? ව්‍යංජනයක් ඔන්න ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඊට පස්සේ එනවා ස්වරයක් ඔන්න ඊට පස්සේ එනවා මොකද්ද? ව්‍යංජන අකුරක්. ඔන්න.
දැන් මේ තුන එකතු වෙන්නේ කොහොමද? මේ තුන එකතු වෙන්නේ කොහොමද? මේක එකතු වෙන්නේ කොහොමද? මේක එකතු වෙන්නේ මෙන්න මේ විදිහට බලන්න. මෙන්න මේ ව්‍යංජන අකුර එන්න ඕන මෙතෙන්න. මෙන්න මේ විදිහට. ඔන්න බලන්න. අන්න ආවා. නේද? අපි මේක අට දාගමුකෝ මෙහෙම. නේද? මේ කොහොමද එකතු වෙන්න ඕනේ? මෙන්න මෙහෙම. ඕන් එකතු වුණා. කොයි අකුරු දෙකද? මේ අකුරු දෙක මේ ව්‍යංජනයේ ගාවට ආවා. ඊට පස්සේ මෙන්න මේ ව්‍යංජනේ දැන් මේක කොහින්ද දාන්නේ? මේක දාන්න ඕනේ පුතේ කොහටද? යටට. නේද? මේක දාන්න ඕනේ කොහටද? යට අකුරා. දැන් සිංහල භාෂාවේ හල් කිරීමක් තියෙනවානේ. අම්මා කියලා ලියනවා නම් හල් කිරීම කොහින්ද යන්නේ? උඩින් යන්නේ. කොරියානු භාෂාවේ හල් කිරීම යන්නේ කොහින්ද? යට පේලියක් වශයෙන්. එතකොට කොරියානු භාෂාවේ යට පේලියක් වශයෙන් හල් කිරීම යනකොට අකුරු මේ කියන්නේ පේලි දෙකකට යන්නත් පුළුවන්, තුන්වෙනි පේලිය යන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි අර අවස්ථාවක් තිබ්බනේ මේ කතා කරානේ මුවන්චාම් මේ සොරයි ව්‍යංජන එකතු වෙන අවස්ථාව. එතකොට මෙන්න මෙහෙමයි ඈ. ඒක පොඩ්ඩක් අර ඔයාලට පැහැදිලි වුනේ නැත්නම් මෙන්න මෙන්න තියෙනවා මොකද්ද? සොර අකුරා. ඔන්න තියෙනවා සොර අකුරා. නේද? ඊට පස්සේ එකතු වෙන්න ඕනේ ව්‍යංජනයක්. එතකොට අපි එකතු කරමුකෝ ව්‍යංජනයක් මේකට ඔන්න. එතකොට මේක කොරියානු භාෂාවේ හල් කිරීමක් වෙනවා. නේද? ඔන්න කොරියානු භාෂාවේ සොරයි ව්‍යංජනයි එකතු වුණොත් ඒක කොරියානු භාෂාවේ හල් කිරීමක් කියලා මතක තියාගන්න ඕන. ඊගාව අවස්ථාව මොනවද? චාම් වාම් චාම්. මේ කියන්නේ මොනවද? ව්‍යංජන සොර ව්‍යංජන. ඒකත් මොකද්ද? ඒකත් ඇල කොරියානු භාෂාවේ මොකක් වෙනවද? හල් කිරීමක් බවට පත් වෙනවා. ඔන්න අකුරු ටික දැන් ඔන්න අපි දන්නවා ගලපන ක්‍රමය. නේද? මොනවද තියෙන්නේ? සොර අකුරු තනිව පිහිටනවා. ඊට පස්සේ ව්‍යංජන සොර එකතු වෙනවා. ඊට පස්සේ සොර ව්‍යංජන එකතු වෙනවා. ඊට පස්සේ ව්‍යංජන සොර ව්‍යංජන එකතු වෙන අවස්ථාව තියෙනවා. ඔන්න ආකාර 4. දැන් ඊට පස්සේ මොනවද කියලා තියෙන්නේ කියලා අපි බලමු පොතට ගිහලා නේද? ඊට පස්සේ අපි බලමු පොතට ගිහලා මොනවද කියලා තියෙන්නේ කියලා. හරි. මෙන්න මෙතන කියලා තියෙන මෙහෙම දෙයක්. මුවාමි අප නේද? මුවාමි අපේ පුතන් චසොන් අය ගගා අපසම්නිදා. තොහාන් නම්ජරණන් කුසෝ හල්තනන් නේද? සුචිගරෝ කුසෝ හනන් පන්සිග්වා සුපියොන්ගරෝ කුසෝ හනන් පන්සිග ඉස්සම්නිදා. මේ මොකද්ද කියන්නේ? මේ කියනවා මුවාම් අපේ සොරේ ඉදිරියේ නේද? සොරේ ඉදිරියේ පුතන් චසොන් අය ගගා අපසම්නිදා. මේ කියන්නේ මොකද්ද? දැන් මෙන්න මේ සොරේ තියෙනවානේ අපි කියනවානේ දැන් ව්‍යංජන අකුරක් එකතු කරගෙන තමයි අපි මේ සොර අකුර ලියන්නේ කියලා. තේරුණාද? නේද? එතකොට මෙන්න මේ තියෙනවා නේද මේ බිඳුව. මේ බිඳුවට අපි ශබ්ද කරන්නේ කොහොමද? ඔය කියන්නේ කියපුවම શબ્දයක් නෑ ඒකේ. නේද? අපි ඔය අං කුඹුර එහෙම කියලා අපි ලියන්න ගන්න. එතකොට අන් නෙමෙයි අං. ඔය තව විනාඩි 9කින් zoom out වෙයි. නැවතත් zoom එක ලින්ක් එකෙන් මාලා log වෙන්න ඕන. නේද? එතකොට මෙන්න මේ බිඳුව ශබ්ද කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකේ ඉස්සරහා තියෙනද? සොරේ ඉස්සරහා හරි පස්සේ හරි උඩ හරි කොහේ හරි දැන් බිඳුව තියෙනවානේ. අන්න ඒ බිඳුව ශබ්ද කරන්නේ නැහැ. අපි මෙන්න මේ අකුර විතරයි මේ අකුර විතරයි ශබ්ද කරන්නේ නම් ආනං ආයානං යා ඕනං ඕ නේද? යෝනං යෝ විදියට අන්න ඒ ආ කියන්නේ නැහනේ අපි. ආ නේද? ඕ කියන්නේ නේද? අපි කියන්නේ ඕ ඒ විදියට. හරි? ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? මුවමන් නේද? විංචෝගේ නේද? මුවමන් විංචෝගේ චාමි විචිහගෝ. මේ කියන්නේ මොනවද? මෙන්න මේ සොර අකුරු වල උඩින් නේද? කොහොමද මේ කෙලින් පිටින අකුරු කියලා තියෙනවානේ. අපි වාට කියනවා සිරස් අකුරු සහ තිරස් අකුරු කියලා. කොරියානු භාෂාවේ කෝඩියේ තියෙන සොර අකුරු වල කෙලින් පිටින සොර අකුරු ටිකක් තියෙනවා. අනිත් එක මොකද්ද? අනිත් එක හරහට පිටින සොර අකුරු ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ සොර අකුරු වල මේ කෙලින් පිටින සොර අකුරු වල නේද? බිඳුව තියෙන්න ඕනේ කොයි පැත්තේද? මෙන්න මේ පැත්තේ වම් පැත්තේ. බලන්න මේ අකුරු ටිකට මෙන්න වම් පැත්ත නෙමෙයිද කියලා නේද? විංචෝක් කියන්නේ වම් පැත්තට.
නේද? ඊට පස්සේ මේ අර හරස් අකුරු මේ තිරස් අකුරු නේද? මේ තිරස් අකුරු වල බිඳුව පිටානේ කොහින්ද? මෙන්න මෙහෙම උඩින් නේද? අන්න එහෙම තමයි පිටානේ කියලා තමයි මෙතන මේ ඔයාලට කියලා දීලා තියෙන්නේ. හරි නේද එහෙමනම්? ඔන්න අපි ඒ ටික එහෙමනම් ඉගෙන ගත්තා. මේ තියෙන්නේ ඔයාලට එතන දීලා තියෙන එක්සැම්පල් ටිකක් නේද? පොගි උදාහරණ අපි කියනවා පොගි කියලා තමයි උදාහරණ වලට කියන්නේ නේද? එක්සැම්පල්. හරි ඊට පස්සේ ඔන්න අපි යනවා කොහෙද යන්නේ? මුවන්. දැන් මම කියවනේ පුතේ කොරියානු භාෂාවේ අකුරු තියෙනවා කීයක්ද? 40ක්. ඒකෙන් පළවෙනි කොටස තමයි මේ සොර කියන කොටස. දෙවෙනි කොටස අපි ගන්න ව්‍යංජන කියන කොටස. නේද? එතකොට අපි අද මුලින්ම ඉගෙන ගන්නේ මොනවද එහෙනම්? සොර කියන කොටස තමයි අපි අද ඉගෙන ගන්නේ. කොහොමද කියලා තියෙන්නේ? හංගරේනන් ඉසිප්ගේයි මුවමි ඉත්නන්දේ කිබුන්වා. නේද? සිප් සාගේවා නේද? සිප්ගේවා නේ සිප්ගේවා ඉජුම්මං සිප් ඉල් ගෙරෝ නනුම් නිදා කියලා තියෙනවා. මේ කියන්නේ මොකද්ද? හංගරේනන් කොරියානු භාෂාවේ සිප් ඉල් නේද? ඉසිපිල් නේද? ඉසිපිල්. ඉසිබිල් කියන්නේ කීයද? ඉසිබිල් කියන්නේ 21ට. 21ක් තියෙනවලු මොනවද තියෙනවා කියන්නේ? සොර අකුරු. නේද? මුවමි ඉත්නන්දේ සොර අකුරු තියෙන අතර කිබුන්මන් මේකේ මූලික සොර කීයක් තියෙනවද කියනවද? 10ක් තියෙනවලු නේ. ඉජුම්මන් කියන්නේ මොනවද? දිත්ත සොර. දිත්ත සොර කීයක් තියෙනවා කියනවද? 11ක් තියෙනවා කියනවා. එහෙනම් අපි අද කිබුන්මන් තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. මේ කිබුන්මන් කියන්නේ මොනවද? මූලික සොර කියන එක. දැන් ඔයාලට දැන් භාෂාවේ වචන පාඩම් කරද්දී පුතේ මේ පළවෙනි පාඩමේ ඉඳන් තියෙන අයන්නේ ඉඳන් ඒ කියන්නේ උඩම තියෙන හංගල් ලිකිකි කියන කොටසේ ඉඳන් මේ සිලබස් එකට අයිති වචන තමයි මේ තියෙන්නේ. ඒතර මේ වචන ඔක්කොම පාඩම් කරන්න ඕන. පාඩම් කරොත් තමයි ඔයාලට මොකද්ද? අනාගතේ කොරියාවට ලං වෙන්න පුළුවන් වෙන්නේ නේ. නැත්තම් බෑ. ගේමක් ගහන්න නම් පාඩම් කරන්න ඕන නේද? ඒ දේවල් කරන්න ඕන. දෙන අභ්‍යාස ටික කරන්න ඕන. ඒව අනිවාර්යෙන් කරන්න. එහෙම කරන කෙනාට පුළුවන් නේද? තව විනාඩි 6යි තියෙන නැවතත් ලොග් වෙන්න අර ලින්ක් එකෙන්ම. හරි. එතකොට දැන් අපි කොරියාවට යනවා නම් අපේ තියෙන්න ඕනේ මූලික සුසුකම් ටිකක් තියෙනවා. අංක එක තමයි ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕන. නේද? අවුරුදු 40ට අඩු වෙන්න ඕන. අනිත් එක අධ්‍යාපන සුසුකම් බලන්නේ නැහැ. මං හිතන්නේ ලොකු පඩි ගෙවන රටවල් වලින් අධ්‍යාපන සුසුකම් බලන්නේ නැති එකම රට මං හිතන්නේ කොරියාව. දෙක වසරට ගියත් ඇති කොරියාවට යන්න. තේරුණාද? ඒතකොට අනිත් ඒවා මොනවද? අනිත් ඒවා අපි දන්නවා වර්ණන්දතාවයේ තියෙන්න බෑ. නේද? අනිත් එක තමයි අත්පාවල ඇඟිලි අඩුවීම් තියෙන්න බෑ. අනිත් එක සමාජ ලෙඩ රෝග තියෙන්න බෑ. නේද? අර නිදන්ගත ලෙඩ රෝග තියෙන්න බෑ. අනිත් කාරණේ තමයි දවස් 14කට වැඩියෙන් බන්ධනාගාරගත වීම තියෙන්නත් බෑ. ඉතින් මෙන්න මෙවුවා තිබ්බේ නැති කට්ටිය තමයි කොරියාවට යන්න සුසුකම් ලබන්නේ. තේරුණාද? ඉතින් කොරියාවට යන්න අමාරු නෑ. දැන් මම මේකයි කියන්නේ ඔයාලා කොරියන් කියන හීනයක් නෙමෙයි. ඔයාලා භාෂාවට ආදරය කරන්න. භාෂාව කියන එකේ වාජය ගත්තොත් ඔයාලට කොරියාවට යන්න පුළුවන්. නේද? හරි. දැන් එහෙනම් අපි අද ඉගෙන ගමු මූලික අකුරු 10 නේද? මූලික අකුරු 10. කොහොමද කියන්නේ? තාමල් ඉග්ගෝස සිප්සියෝ. මීගාවට කියවමින් ලියන්න. මොකද්ද කියන්නේ? තාමල් ඉග්ගෝස සිප්සියෝ. මීළඟට කියවමින් ලියන්න. මොකද්ද තියෙන්නේ මේ පළවෙනිටම තියෙන මුවම්. මුවම් කියන්නේ මොකද්ද? ලෙටර් නේද? ලෙටර් කියන්නේ මොකද්ද? අකුරට නේද? මුවම් කියන්නේ අකුරට. සොර අකුර කියන එකනේ මේ තියෙන මුවම් කියන්නේ. එම්ගා කියන්නේ ශබ්දය කියන එක. සුන්සෝ කියන්නේ මේ ලියන ආකාරය. සගි කියන්නේ ලියන්න නේද? හරි. දැන් මෙන්න මේ අකුරු. දැන් කවුද මේ ඉන්නේ කවුද අද? ප්‍රසාද් නම් මේ අකුරු පුළුවන් නෑ පුතේ. ප්‍රසාද් මේ අකුරු ටික පුළුවන් නේ. ඔව් පුළුවන් සර් පුළුවන්. හරි. අනික් එක්කෙනා කවුද මේ කවුද සෙහාන්ටත් පුළුවන්ද සෙහානි? ඔව් සර්. දැන් ඔය සෙහානි කියන්නේ අර අපි අර කළුතර ක්ලාස් එකේ හිටපු ළමයාගේ නංගිද කවුද? එයාද? ඔව් සර්. අනිත් එක්කෙනා කවුද? කනිස්කද? ඔව් සර්. හරි. ඔයා පුතේ කොහමද? ක්ලාස් එකට කවද්ද ඇතුල් වුණේවා? මම දැන් දවස්
වීඩියෝ 2025 අප්‍රේල් මාසේ පටන් ගත්ත එක. හරි. එතකොට දැන් 2026 ඔයත් අකුරු ටිකක් පුරුදු වෙලා අලුතෙන් තියෙනවා. පටන් ගත්ත. ඔව් ඔව් සර්. හරි. දැන් මේ අකුරු ලියන්න පුළුවන් මම නැවතත් ඔයාලට දැන් එහෙනම් මම මේ අකුරු ටික ලියන්න සර් දැන් මේ ටික දැන් දවස් ඔක්කොම 3ක් මේ නේද? කරානේ. මේ දවස් 3ම මේ ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා නේද? හරි. ඔව්. එහෙමනම් දැන් මේ අකුරු ටික ලියන විදිය මම මූලිකව ඔයාලට පොඩ්ඩක් කියන්නේ මේ අර පෙන්වන්නම් නේද? දැන් මේක වීඩියෝ එකකුත් ගන්න හින්දා අපේ ළමයිටත් බලන්න ඕන හින්දා මේක දැන් YouTube එකටත් අපි දානවානේ. ඉතින් ඒ කට්ටියටත් බලන්න පුළුවන් හින්දා එහෙනම් මම අකුරු ටික ලියලා පෙන්වන්න මෙන්න මේ විදියට නේද? දැන් අපි ආයන්න ලියන්නේ කොහොමද? නේද? ඔන්න මූලික අකුරු වල ගත්තොත් තියන්නේ මෙන්න මේ විදියට ආයන්න අපි මෙන්න මෙහෙම බිඳුව ලියනවා. ලියලා මෙන්න මේ විදියට උඩ ඉඳන් පහළට ඉරි කෑල්ලක් ගහන්න ඊට පස්සේ මේ මැදෙන් මෙතනින් මේ පැත්තට චූටි ඉරි කෑල්ලක් ගහන්න. මේ අකුරට අපි කියන මොන අකුරද? ආ අකුර. එතකොට මේ ආ අකුර ලියනකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පුතේ දැන් අපි මේ බිඳුව ලියනවානේ මෙහෙම. මෙහෙම ලියලා චුට්ටක් මේ බිඳුවට උඩින් ඉඳන් තමයි මේ ඉරි කෑල්ල පටන් ගන්න ඕනේ. මොකද අකුර ලස්සනට අපි ලියන්න එපා. අනිත් එක තමයි මෙන්න මේ බිඳුවේ තියෙන යට කොටසට පහළින් එන්න ඕන මේ කෙලින් ගහන ඉරි කෑල්ල ඒකත් පහළට වෙන්න ඕන. තේරෙනවද? මෙන්න ආ අකුර. දෙවැනි අකුර මොකද්ද? දෙවැනි අකුර තමයි කොරියානු භාෂාවේ තියෙන යා කියන අකුර. යා අකුර කොහොමද ලියන්නේ? ඔන්න ලිව්වා. නේද? කොහොමද ලියන්නේ? තව විනාඩි 1යි තියෙන ඊට පස්සේ නැවතත් ලොග් වෙන්න. බිඳුව ලිව්වා. උඩ ඉඳන් මෙහෙම පහළට ඉරි කෑල්ලක් ගැහුවා. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් එක ඉරි කෑල්ලකුයි මෙන්න මේ හරියෙන් එක ඉරි කෑල්ලකුයි ගහන්න. එතකොට මේක ඇවිල්ලා කීවෙනි අකුරද? දෙවැනි අකුර. ඉතින් මේ අකුරු හරි ලේසියිනේ. අමාරු නෑනේ. නේද? පට්ට ලේසි නේද? ඕන කෙනෙකුට නේද? ඕන කෙනෙකුට ඕන ගොනෙකුට තේරෙනවා මේ. නැත්ද හා? පොඩි ළමයෙකුට නම් තේරුම් ගන්න බෑ. ඒ තරම් ලේසි භාෂාවක් කොරියානු භාෂාව කියන්නේ. හැබැයි අපි දන්නේ නැතුව මේක ගැන ගෙස් කරන්න බෑ නේද? අපිට මේකට කියන්න බෑ මේක අමාරුයි කියලා. අපි පාරට බහැලා බලන්න එපා. මේ පාර යනකොට තියෙන්නේ මොනවද කියලා. හරි. එහෙනම් නැවතත් අපි ලොග් වෙන්න තව විනාඩියයි 5ක් විනාඩියක් වගේ කොටසක් තියෙන්නේ. ඊට පස්සේ නැවතත් අර ලින්ක් එකෙන් ඔයාලට ලොග් වෙන්න පුළුවන් ක්ලාස් එකට. ඊට පස්සේ ඊතුරු අකුරු ටික මම කියලා දෙන්නම් ඔයාලට. දැන් පොත් නැති කට්ටිය පොත් ගෙන්න ගන්න. හරිද? කට් වුණාද? කට් වුණාට පස්සේ නැවතත් අර ලින්ක් එකම පුතේ ටච් කරන්න. එතකොට එන්න පුළුවන් ඔයාලට ක්ලාස් එකට. හරි. කට් වෙන්නේ නැහැ වගේ නේද? අපි බලමු. ඊගාව අකුර මම ලියලා පෙන්නන්න. ඊගාව හරි කට් වුණානේ. හරි. නැවතත් ලොග් වෙන්න අර ලින්ක් එකෙම. හරි. ඊට පස්සේ මම ඔයාලට ලියලා පෙන්නන්න යන්නේ තුන්වෙනි අකුර නේද? තුන්වෙනි අකුර තමයි ඊගාවට ලියන්න යන්නේ. හරි ඉක්මනින් ලොග් වෙන්න බලන්න. ඉක්මනින් ලොග් වෙන්න. මේ ගෑ ගහන්න එපා. හරි නේද? හරි. එහෙනම් බලන්න මම ඊට පස්සේ ඔයාලට තුන්වෙනි අකුර ලියලා පෙන්නන්නම්. තුන්වෙනි අකුර තමයි මෙන්න මේ අකුර. කොහමද ලියන්නේ? ආයා. තුන්වෙනි අකුර මෙන්න මේ විදිහට ලියන්න ඕන නේද? ඕ අකුර. මේ තියෙන මොන අකුරද? ඕ අකුර. දැන් මෙන්න මෙහෙමයි. දැන් මේ ඕ අකුර ලියනකොට මෙන්න මෙහෙම ලියන්න මේ බලන්න. දැන් මෙතන මේ කීබෝඩ් එකේ හින්දා පුතේ මේ අකුර මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ මේ බිඳුවට මෙන්න මේ ඉරි කෑල්ල සම්බන්ධ වෙලා තියෙනවා.
මේක එහෙම සම්බන්ධ වෙන්න අවස්ථාවකුත් නැහැ. තේරුණාද? මේක කොහොම ලිව්වත් ඕ අකුර තමයි. දැන් බලන්න මෙන්න මේ අකුරු දෙක තමයි ඔයාලට දැන් ඉදිරියට යනකොට බලන්න පුළුවන් මේ අකුරු 10ට යනකම්ම. මෙන්න මේ අකුර තමයි කැරකෙන්නේ. අර පැත්තට කැරකෙනවා මේ පැත්තට කැරකෙනවා නේද? උඩ පැත්තට කැරකෙනවා බිම අතට කැරකෙනවා. ඉතින් මේ අකුර තමයි මේ කැරකෙන්නේ. දැන් මේ අකුර අනිත් පැත්ත හැරෙවුවා නම් මොකද්ද වෙන්නේ? උඩ බෙලිය අතර හැරෙවුවා නම්. මේක ඕ අකුර වෙනවා. මේ අකුරමයි. ඉතින් මේ අකුරු එකයි මම කියන්නේ අමාරු නෑනේ. නේද? හරි ලේසි අකුරු ටිකක් මේ තියෙන්නේ. ඔන්න තුන්වෙනි අකුර. හතරවෙනි අකුර මොකද්ද? ආයා ඕ යෝ. මෙන්න අකුර. මේක ලියන්නේ කොහොමද? බිඳුව ලිව්වා මෙහෙම ඉරි කෑලි දෙකක් ගහන්න ඊට පස්සේ උඩින් නම් මෙහෙම පහළට ඉරි කෑල්ලක් ගහන්න. ඉතින් මේ අකුරු ඇවිල්ලා ඔයාලට මේක කියන්නේ මේක දිහා බලාගෙන ලියන්න පුළුවන් නේ. බැරි කමක් නැහැ නේද? හරි. ඊට පස්සේ ඊගාව අකුර මම කියලා දෙන්නම්. ඊගාව අකුර ආයා ඕයෝ ඕ කියන අකුර. මේක ඔයන්න නෙමෙයි ඕ යන්න. ඕ යන්න කියලා පොඩ්ඩක් අදින්න ඕන. මේක මොකක්ද අක්ෂරය? ඕ. අපි කිව්වේ අර අහසයි මිනිසයි පොළවයි කියලා. අන්න ඒක උපමා කරපු අකුර තමයි මේ තියෙන කොරියානු භාෂාවේ ඕ කියන අකුර. නේද? ඊට පස්සේ ඒ විදියේම අකුරක් තියෙන මේ බලන්න. ඒ විදියමයි මේ යෝ. දැන් මේ අකුරු ටික අර අපි මුලින්ම ලියපු ආයා අකුර නෙමෙයිද මේ කැරකි බල්ටි ගගා මේ නේද? අනිත් පැත්තට හැරෙන්නේ. අර පැත්තට හැරෙනකොට එක අකුරක් බාටපත් වෙනවා මේ පැත්තට හැරෙනකොට මේ වෙන අකුරක් බාටපත් වෙනවනේ. ඔය එකම අකුර තමයි දෙපැත්තට සංසන්දනය වෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙන අකුර බලන්න ඒ අකුර කොහොමද ලියන්නේ කියලා මේ බිඳුව ලිව්වා. බිඳුව ලියලා මෙන්න මේ විදියට හරස් ඉරි කෑල්ලක් ගහනවා. ගහලා ওই විදියට පහළට ඉරි කෑල්ලක් ගහනවා. මේ අකුර මොකද්ද? කොරියානු භාෂාවේ තියෙන ඌ කියන අකුර ඌ නේද? ඊට පස්සේ තියෙන අකුරත් ඒ වාගේමයි මේ. හරි ලේසි. මේ අක්ෂරය මොකද්ද? මේ අක්ෂරයට අපි කියනවා U කියලා. එතකොට ඌයු කියන්නේ මොනවද? ඌයු කියන්නේ කිරිවලට නේද? ඌයු කියන්නේ කිරිවලට. කිරිවලට කියන නම තමයි ඌයු. ඌයු ජොසයෝ කිරි එකක් දෙන්න නේද? එහෙම කියනවා නේද? ඌයු හංචන් ජොසයෝ කිරි වීදුරුවක් දෙන්න. ආන් එහෙම අපි ඉල්ලන්න පුළුවන් නේද? හරි. ඌයු කියන්නේ මොනවද? කිරිවලට. ඊට පස්සේ තියෙන අකුර මොකද්ද? මෙන්න මේ වාගේ අකුරක් බලන්න. හරි ලේසි අකුරක් මේකත්. මෙන්න නේද? බිඳුව ලිව ඉරි කැල්ලක් ගැහුවා. එච්චරයි. බිඳුව ලියලා ඉරි කැල්ලක් ගහනවා. එහෙම ගහපුවම කොරියානු භාෂාව අකුරක් බවට පත් වෙනවා නේද? මේ අකුර මොකද්ද? මේකට කියන්නේ අයන්න කියලා. අයන්නද මේක? නෑ නේද? මේ අකුර මොකද්ද එන? ශබ්දය ගන්න කොහමද? ආ නෙමෙයි ඔය ඊට පස්සේ තියෙන අකුර මොකද්ද? ඊට පස්සේ තියෙන මෙන්න මේ වගේ තවත් ලේසිම අකුරක් බිඳුවයි ඉරි කෑල්ලයි කිය. බිඳුවයි ඉරි කෑල්ල. අරක නෙමෙයි දැන් අර මං ඉස්සෙල්ලා ලියපු අකුර නෙමෙයි අනිත් පැත්ත හැරුනේ. නේද? ඉතින් මේ අකුරු හරිම ලේසි. එක අකුරක් දෙකක් ඉගෙන ගත්තා කියන්නේ ලියන්න පුරුදුනා කියන්නේ මේ අකුරු ටික කොහොම ලියන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔන්න මම මූලික අකුරු ටික අපිට පුරුදු වෙන මූලික අකුරු ටික තමයි අද දවසේ ඔය අපි පුරුදුනේ. එතකොට දැන් මේ මුල් සතිවල චුට්ට තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට මේක අපි එකපාරම අර මං කියනවානේ දෙයක් ඔලුවට දාගන්න බෑ අපිට කියලා. පොඩ දා යනවා. නේ? එහෙම දාගත්තා ගහක් හදනකොට ගහ හදපු ගාම වතුර ගොඩාක් දැම්මොත් මොකද වෙන්නේ? පොහොර ගොඩාක් දැම්මොත් මොකද වෙන්නේ? ගහ වැරලා යනවා. එහෙමනම් ගහට වතුර ටිකයි පොහොර ටිකයි පොඩ වැටලානේ ඒ ගහ සරුසාර ගසක් බවට පත් වෙන්නේ. නේද? අන්න ඒ වගේ තමයි ඔයා මේ භාෂාවක් අපි මේක විදේශීය භාෂාවක්. ඒක මේ භාෂාව ඉගෙන ගන්නකොට පොඩ තමයි අල්ලා ගන්න ඕනේ. නැත්තම් මොකද්ද වෙන්නේ? නැත්තම් පිස්සු වගේ නිකන්. නේද? අනිත් කාරණේ තමයි කොරියන් ඔයා ඉගෙන ගන්නවා නම් එක ගුරුවරයෙක් ෆලෝ කරන්න මතක තියාගන්න. හේතුව මොකද? මම උගන්වන විදියට නෙමෙයි අයන්නත් තව ගුරුවරයෙක් උගන්වන්නේ. දැන් වෙන ක්ලාස් වල මම දැකලා තියෙනවා මේ අයන්න ලියනකොට මේ බිඳුව කියන එක ලියන්න එපායි කියලා. ඒතකොට ළමයි මේ ඉරි කෑලි ටික විතරයි ගහන කියලා ලියන්නේ. එතකොට මේකදී ඔයාට මොකද්ද වෙන්නේ? අපි වචනයක් ලියන්න යනකොට සොරයක් තනිව පිහිටන අවස්ථාවේ මේ බිඳුවත් එක්ක මම කියලා තියෙනවා සොරය තනිව වචනයක සොරාකුර තනිව පිහිටනවා නම් එතන අනිවාර්යයෙන්ම බිඳුව තියෙන්න ඕන. එතකොට ඔයා අර පුරුදුනේ කොහොමද අයන්න ලියන්න ඔය විදිහට තමයි ඔයාට ලියවෙන්නේ. ඒ කොරියානු භාෂාව විභාගෙට ලියන්න එන්නේ නැහැ. මං කියන්නේ ඔයාට හදිස්සියෙන් කොරියාවට ගිහිල්ලා කවුරු හරි කිව්වොත් ඔයාගේ නම ලියලා පෙන්නන්න.
ඈ නේද? සජන්නින් හරි සමෝනින් හරි පංජන්නින් හරි ඔය ඉන්න කවුරු හරි වැඩපලේ ඉන්න කෙනෙක් හෝ යාළුවෙක් හරි නේද? කවුරු හරි කියන නම ලියලා පෙන්නන්න. එතකොට ඔයා සොරාකුරා තනිම පිටින අවස්ථාවක් තිබ්බොත් ඔයා ලියලා පෙන්නයි මේ අයන්න තියෙන ඉරි කෑලි දෙක විතර. බිඳුව නැහැ. එතකොට ඒක හරිද? ඒක වැරදි. ඒකයි මම කියන්නේ. අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්නකොට පිළිවෙලට හරියට ඉගෙන ගන්න ඕන. එතකොට මේ භාෂාව ඔයා තව වෙලාවක තව නේද කාට හරි කියලා දෙයි. එතකොට එයාට ඒ කියලා දෙන කෙනාට උනත් මේ විදිහට කියලා දුන්නාම ඒක පැහැදිලිනේ යාට. දැන් වැරදියට දෙයක් කියලා දුන්න. දැන් අපි බලන්න මෙහෙම හිතන්නකෝ උදාහරණයක් වශයෙන් ඔයාලා දැන් පාඩම් කරන්න අරන් ඇදිනේ මේ වචනේ එහෙම. දැන් අපිට ඔමෝනි කියන වචනේ අම්මා කියන වචනේ නේද? ඕමෝනි එක ඕමෝනි කියලා එහෙම පුරුදු වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ඕමෝනිම තමයි කියවෙන්නේ. හැබැයි අම්මට කියන වචනේ මොකද්ද? ඕමෝනි. එතකොට අර වැරදියට අපි පාඩම් කරගත්තොත් ඔන්න ඕකම තමයි අපිට ටිකක් අර හදන්න අමාරුයි. නේද? හදා ගන්න අමාරුයි. හැදෙයි උපරිම try කරන්න ඕන. නේද? ඉතින් ඒ විදිහට තමයි දැන් වචන උනත් පාඩම් කරද්දී හරි ප්‍රොනවුන්ස් එකට පාඩම් කරන්න. මොකද මේ මගේ පොතෙත් ඇවිල්ලා මේක මම ට්‍රාන්ස්ලේට් කරපු පොතක් නේ. තේරුණාද? එතන මේ පොතෙත් ඇවිල්ලා වැරදි තියෙනවා. මොකද සාමාන්‍ය අපි කම්පියුටරෙන් අපි මේව හදනකොට ඉතින් අර අපි වචන ගහන් යනකොට ඒ වගේ ඉතින් ඉස්පිලි පාපිලි වර්ධිනවා. ඉතින් වචන වල හැබැයි මේ පොතේදී මේ පොත දැන් මම කරනවානේ. ඒතකොට අර වචන වැරදි නම් මම ඒ වචන වැරදි මේ වචනේ පුතේ මේක එන්න ඕනේ. මේ වචනේ මෙතෙන් මේක එන්න ඕනේ කියලා මම කියලා දෙනවා. නේද? අපිට ප්‍රසාද් දැන් ඔයා බියගම ක්ලාස් එකට ඉපුලා මෙන්නේ ප්‍රසාද්. ඔව් සර්. ඔව් එතකොට අපිට දැන් අපේ ওই පොතේ තියෙන චූටි වැරදි. හැබැයි යන්න අර මම ඔයාලට මේ ඔයාලට කියන්න අර නිල් පාට පොත් දෙක නම් ගන්න එපා රජයෙන් ගහවි පොත් දෙක. සිංහල ට්‍රාන්ස්ලේට් සහිත. ඒ පොත් දෙක ගන්න එපා. ඒක තනි කර ගොඩක් වැරදි. ඒකේ තියෙන්නේ මොකද්ද? Google Translate එකක්. ඒ කියන්නේ Google Translate එකක් කියන්නේ මොකක්ද? දැන් ඔයා හිතන්න ඔයා දෙමළ දන්නේ නැහැ. එතකොට මෙන්න මේ දෙමළ ටික ඔයා Google අර මේ මෙව් එකට අල්ලලා මේ කැමරාවට අල්ලලා මේ ටික ට්‍රාන්ස්ලේට් කරගන්නවා මේ Tamanට අවශ්‍ය භාෂාවට. දැන් ඔයාට දෙමළ පොතක් සිංහලට පරිවර්තනය කරගන්න ඕන. ඔයා අල්ලනවා කැමරාව හරි මේක ලියලා හරි කොහොම හරි අල්ලනවා. එතකොට ඔයාට ට්‍රාන්ස්ලේට් එක වදිනවා. ඒක නෙමෙයිද තියෙන්නේ කියලා බලන්නේ පොතේ අරගෙන. ඒක තමයි තියෙන්නේ. එතකොට ගොඩක් Google Translate වල සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන උසස් භාෂා ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍ය භාෂාවක දත් ඇතුළත් කරද්දී උසස් භාෂාව තමයි පාවිච්චි කරන්නේ. දැන් කොරියාව විතර නෙමෙයි පුතේ උසස් භාෂා ක්‍රමය පහත් භාෂා ක්‍රමය කියලා තියෙන්නේ. ලංකාවෙත් තියෙනවා. ඒවා අපේ කට්ටිය පාවිච්චි කරන්නේ නේද? දැන් අපි කියනවා දැන් අපි කියමුකෝ මේ ගුරුවරයෙක් නේද? මේ පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ. එහෙම කියනවද අපි? නෑ නේද? නේද? එහෙනම් පොඩ්ඩක් මෙහාට එන්න. ආන් ඒ වගේ අර ගෞරවාර්ථ පද දීලා නේද? එහෙම තමයි අපේ තියෙන උසස් භාෂා ක්‍රමය. ඒතකොට උසස් භාෂා ක්‍රමයේ තියෙන වචන තමයි ගොඩක් ඔය Google දත්ත වලට ඇතුළත් කරන්නේ. ඒතකොට මොකක් හරි ගහපුවාම දැන් පංගුවක් ඒවා ගහපුවම ඉංග්‍රීසි උනත් ගහපුවම වෙන කුණු හරපයක් එන්නේ. තේරුණාද? දැන් කොරියන් උත් එහෙමයි. මේකේ තියෙන අපි කියමුකෝ ශිෂ්‍යයා කියන වචනේ ගහලා මේකක් හරි කියන්නේ මම නිදසුනක් වශයෙන් ඔයාලට කියන්නේ. ඒකේ සිංහල ට්‍රාන්ස්ලේට් එක මේ කොරියන් වචනේ ගහලා සිංහල ට්‍රාන්ස්ලේට් එක වෙන මගුලක් එන්නේ. නේද? ඉතින් ආන් ඒ හින්දා මම කියන්නේ ඒ පොත නම් පාවිච්චි කරන්න එපා. ඒ පොත පාවිච්චි කරන්න එපා කියන්නේ වචන ගොඩක් වැරදි. ඒ හින්දා අපි දැන් භාෂාව අපි හදාරනකොට මේක හරියට නේද? හරියට හදාරා ගන්න එපා. ඒ හින්දා ඒ පොත ගන්න එපා. ඒක තමයි මූලිකව දෙන්න තියෙන අවවාදය. දැන් අලුත් පොත අපි දැන් ට්‍රාන්ස්ලේට් කරන්න පටන් ගන්න ඕන. කියන්නේ දැන් මේක ප්‍රශ්නයක් නෑ. මේක ඇවිල්ලා සේවා ඉදිකිරීම වගේ විභාග ලියන කට්ටියට තමයි අර පාඩම් 6ක් වැඩි වෙලා තියෙනවා. දැන් මම හිතන් ඉන්නේ මේ පාඩම් 6 ට්‍රාන්ස්ලේට් කරලා මේ පොතට අමුණන්න. අර ව්‍යාකරණ ටික හදලා මේ පොතටම අමුණනවා. ඉතින් මේකේ තියෙන පාඩම් ටික එකයිනේ. අනිත් පාඩම් ටික මේ පොතේ එකයි මේකෙත් එකයි. අර වචන ඒ කියන්නේ දැන් අපේ මේක උදාහරණ වලට දීලා තියෙනවා නම් නේද? පාරු ගෙදර යනවා. අරකේ තියෙන පාරු පන්සලට යනවා. ඒ වගේ පොඩි වචන මාරු වෙලා තියෙන. ඉතින් ඒවා ඉතින් අපි කොහොමවත් අපේ වචන 5000ක පොතක් තියෙන. ඉතින් ඒකත් ඔයාලා පුළුවන් නම් ගන්න මේක මොකද්ද මේ තියෙන සිලබස් එකට හදාපු පොතක් ඒක. ඒක අර එක දිගට ඒ වචන මේ ටික හදලා තියෙනවා. ඉතින් ඒකත් අරගෙන පුළුවන් නම් පාඩම් කරන්න. නැත්නම් පොතේ තියෙනවා. පොතෙන් හරි පාඩම් කරන්න. එහෙනම් අද දවසේ මම ක්ලාස් එක නිමා කරනවා. ඉතින් ලබන සතියේ තමයි අපි ආය හම්බෙන්නේ නේද? එහෙනම් සියලු දෙනාටම බුස්සර්ණයි තුසිමේ කසයෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කතා කරන්න. නේද? නම්බර එක තියෙනවනේ.
මට කතා කරලා අවශ්‍ය උත්තර ඔය කියන්න පුතේ. මේ සර් මේ නිෂ්පාදනාංශයටමද නැවතැනීම් අංශය අයිති වෙන්නේ? නිෂ්පාදනාංශයේ කොටසක් තමයි පුතේ නැවතැනීම් කියන්නේ. දැන් ඉස්සර නම් ගියේ දැන් නැව්ව මෙහෙම නිෂ්පාදනය කරපු විභාගය කරපු ළමයි තමයි නැවතැනීම් වලට ඒ කියන්නේ හයි හුන්ඩායි ඔය වගේ කම්පැනි තියෙනවා. ඉතින් ඒවට ගත්තේ නිෂ්පාදනාංශයෙන් තමයි ළමයි තෝරලා ගත්තේ. ඒතකොට මේ නැවතැනීම් කියන එක වෙනම කොටසක් වශයෙන් ඇවිල්ලා තියෙනවා. මොකද කොරියාවේ නැවතැනීම් අංශයට සේවක පිරිසක් ඕන හින්දා එයාලට වෙනම විභාගයක් තියන්න තමයි එයාලා තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට හරියන මේ වචන දීලා නේද? ඒ වගේ දේවල්. එතකොට මේක උනත් වෙනස් වෙන ස්කිල් ටෙස්ට් එක උනත් වෙනස් වෙනවා. ගින්දර ගාලා පෙන්නන්න ඕනේ. ඉතින් ඒක එක දේවල් තියෙනවා. එතකොට ඒකට මේ වෙනම අපි කෝස් එකක් කරලා ඉන්න ඕනේද? නෑ කිසිම කෝස් එකක් කරන්න ඕනේ නෑ. කොරියානු භාෂාව විභාගයේ විතරයි බලන්නේ. කොරියාවට යන්න නැවතැනීම් නෙමෙයි මොන තැනීම් අංශයට කෝකට ගියත් බලන්නේ මොකද්ද කොරියානු භාෂා විභාගයේ පාස් වීම පමණමයි. කෝස් අවශ්‍ය නැහැ. එතකොට සර් මේ 2026 කට මේ විභාගෙට භාෂා විභාගෙට ඇඩ්මිෂන් දෙන්න කොයි කාලෙද? ඔය ඒක පුතේ කියන්න බෑ මට. ඒක අඩුම තරමේ රජයට කියන්නත් බෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කියන්නත් බෑ. ඒක තීරණය කරන්නේ කොරියානු HRD එක. ඒ කියන්නේ කොරියාවෙන් තමයි ඒක තීරණය කරන්නේ භාෂා විභාගෙට කවද්ද අපි ඇඩ්මිෂන් දෙන්නේ ලංකාවට. එතකොට මේ හේතුව මම දකින විදිහට මේකේ හේතුව තමයි මේ වෙනකොට වෙබ් එකේ කොරියානු වෙබ් එකේ කියන්නේ ළමයි තේරීමේ වෙබ් එකේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා මේ තාම. එතකොට ඒ කට්ටියට අර වෙබ් එකෙන් අයින් වෙන හින්දා තව මාසයක් දෙකක් තුනක් පරක් කරලා තියන්න ඉඩ තියෙනවා. තමාට මේ මාසේ ඇඩ්මිෂන් කැන්දයිද දන්නේ ඒවා කියන්න බෑ අපි සූදානම් වෙලා හිටින හරි. අපි භාෂාව පුතේ ඉගෙනගෙන හිටියා නම් අපිට හෙට විභාගයවත් ප්‍රශ්නයක් නෑ නේද? ඔව් සර්. තාම මොනවද අහන්න තියෙන්නේ? ඉක්මනින් කියන්න. හරි සර්. හරි එහෙනම් සියලු දෙනාටම බුත් සරණයි. හරි සර්.